ආයුබෝවන්. ඔබ මේ එකතු වෙලා ඉන්නේ සුලිසිය YouTube නාලිකාව සමගින්. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයට. හරියටම කිව්වොත් දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලය. දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලය පිහිටලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පානම කියන පුංචි ගම්මානයේ. ඉතින් මේ සුන්දර ගම්මානයක පුංචි හපනුම් පිරිසක් හොයාගෙන තමයි අපි අද දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයට ආවේ. මේ වෙද්දී දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලය ප්‍රදේශයේ වැඩියෙන්ම කතා බහට ලක්වන ප්‍රාථමික පාසල බවට පත් වී අවසන්. ඉතින් මේ සුවිශේෂී කාරණාව මොකක්ද මේකට හේතුව කියලා හොයාගෙනයි අපි අද දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයට ආවේ. එහෙනම් අපි මේ වීඩියෝ පුරාම කතා බහ කරනවා මොකක්ද දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ සුවිශේෂතා කියලා. ඉතින් ඔබ රැඳී ඉන්න අපිත් සමගින්. ඒ වගේම මතක් කරන්න ඕන මේ සුලිසිය YouTube නාලිකාවේ මංගල වීඩියෝ දර්ශන. වර්ෂ 1970 මාර්තු පළමුවනදා උපන් කේ.පී. ජයසේන විදුහල්පතිතුමන් පාසල් කාලයේ සාහිත්‍යයට කලාවට මෙන්ම ක්‍රීඩාවටද එකසේ දස්කම් පා 1998 වසරේ සැප්තැම්බර් 28 වනදා අම්පානම මහාවිද්‍යාලයේ ප්‍රාථමික ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවා. කේ.පී. ජයසේන විදුහල්පතිතුමා පානම ප්‍රදේශයේ පළමු විද්‍යාපීඨ ගුරුවරයා වන අතර උපාධි පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිංහල විෂය ආචාර්යවරයෙකු ලෙස වසර 20කට වැඩි ප්‍රමාණයක් අම්පානම මහාවිද්‍යාලය, ලාහුගල මහාවිද්‍යාලය ආදී විද්‍යාලයන්හි දහස් ගණනක දරු පරපුරකට නැණනුවන පාදමින් තම ගුරු ජීවිතයේ වැඩි කාලයක් කැපකොට අද වන විට දීඝමණ්ඩල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා. මේ වෙලාවේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමා. අපි එතුමන් එක්ක කතා කරලා බලාපොරොත්තු වෙනවා මේ පාසල මේ තත්වයට රැගෙනීම සඳහා එතුමන් ඇතුළු ගුරු මණ්ඩලය මොන විදිහේ කාර්යභාරයන්ද සිදු කර ඇත්තේ කියලා අපි මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන් සර්. ඇත්තටම මම මුලින්ම දැනගන්න කැමතියි අපි හැමෝම බලාගෙන ඉන්නවා මොකද්ද මේ දීඝමණ්ඩල කියන්නේ කියලා. අපි එතනින්ම කතාව පටන් ගමු. මොකක්ද මේ දීඝමණ්ඩල කියන වචනේ තේරුම? සුබ දැසන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ පානම මහාවිද්‍යාලයේ ආදිශ්‍ය කණ්ඩායමක් මේ විදිහට අපිව මුණ ගැහිම පිළිබඳව දීඝමණ්ඩල කියන එකට විශාල අර්ථයක් දෙන්න වෙනවා. මොකද හේතුව තමයි දීඝමණ්ඩල ප්‍රාථමික විද්‍යාලය සකස් කරන්න හේතු වෙච්ච කාරණේ. එතකොට අපේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විමලසේන මතුමාරච්චි මහත්මයා මුළු අම්පාරම එකතු කරගෙන තමයි දීඝමණ්ඩල විද්‍යාලය තැනුවේ. අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය, ඒ වගේම අම්පාරේ වෙනත් පාසල්, ලාහුගල මහාවිද්‍යාලය, පානම මහාවිද්‍යාලය ආදී පාසල් සහ රාජ්‍ය ආයතන එකතු කරගෙන ඒ වගේම පරිත්‍යාගශීලීන් එකතු කරගෙන තමයි දීඝමණ්ඩල විද්‍යාලය ආරම්භ කරේ. ඒතර මේ ගොඩනැගිල්ල මේ විදිහට සකස් කර ගැනීම සඳහා විශාල දායකත්වයක් දුන්නා මුළු අම්පාරෙම හිතයිසි පිරිස්. එතකොට අම්පාරට දීඝමඩුල්ල කියලා කියන නිසා ඒ අර්ථයෙන් තමයි මේ දීඝමණ්ඩල කියන නම හැදෙන්න මම හිතන්නේ හේතුව උනේ. ඔව්. දීඝමණ්ඩල කියන්නේ මොකක්ද කියලා අපි දැන් හඳුනගත්තා.
ඉතින් මම අහන්න කැමති මේ පාසලේ ආරම්භය තවමත් පාසල ආරම්භ කරලා වසර 3කට පමණ ගත වෙලා තියෙනවා. ඉතින් මේ පාසලේ ආරම්භය මොන විදිහටද සිද්ධ වුණේ සහ ඒ සඳහා පුරෝගාමී වුණු පිරිස අපි මේ අවස්ථාවේදී මතක් කළ යුතුමයි. දීගමණ්ඩල විද්‍යාලය විවෘත කරන්නේ 2021 ජනවාරි 21 වෙනිදා. ඊට අවුරුද්දකට විතර ඉස්සර තමයි මේ තියෙන අපි මේ කාර්යාලය සහ පන්ති කාමර දෙකකුත් දැනට මේ ගොඩනැගිල්ලේ විශාල ප්‍රමාණයක් වැඩ නිම වෙලා තියෙනවා. ඒතර මේ පාසල ආරම්භ කරන්න අවුරුදු 15කට 20කට පෙර තමයි ආරම්භ කරේ පටන් ගත්තේ. නමුත් ඒ කාර්ය ඉෂ්ට කරගන්න නැත්නම් වැඩ නිම කරගන්න බැරි වුණා. එතකොට 2020 මුල් භාගයේ තමයි අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන විමසේන මද්දුමාරච්චි මැතිතුමා අම්පාරේ බොහෝ පිරිස් මම මුලින් මතක් කරා වගේ එකතු කරගෙන පානම මහාවිද්‍යාලය ඊළඟට අපේ ගුරු උපදේශකතුමා හිටපු අපේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි රවීන්ද්‍ර මැතිතුමා ඒ වගේම ගුරුවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් වල විශාල ප්‍රමාණයක් එකතු කරගෙන ගම්වැසියන් මේ කියන බොහෝ දෙනෙක් එකතු කරගෙන මේ ගොඩනැගිල්ලේ කාමර දෙකකුත් මේ කාර්යාලය පැවැත්වන කාමරයක් සකස් කරගන්න කටයුතු කරා. ඊට පස්සේ මම විදුහල්පති හැටියටත් ඒ වගේම තවත් ගුරුවරු දෙදෙනෙක් තමයි අපේ පාසලට මුලින්ම මේ ආරම්භක අවස්ථාවේ 2021 ජනවාරි 21 වෙනිදා ආරම්භ කරනකොට අපි 3 දෙනයි හිටියේ. ළමයි 16කින් තමයි අපේ පාසල ආරම්භ කරේ. ඉතින් අපි මේ පාසලට එනකොට ඇත්තටම හරිම සුන්දර නිස්කලංක පරිසරයක් තමයි අපිට දැක ගන්න ලැබුණේ. විශේෂයෙන්ම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මේ පාසලේ පරිසරයට හානියක් නොකර ඒ පරිසර පද්ධතිය පවත්වාගෙන යන්න විශේෂ දායකත්වයක් දීලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම දැනගන්න කැමතියි දරුවන් මේ පරිසරයත් සමග එකට එකතු වෙලා අපි ඔබතුමත් එක්ක කතා බහ කරද්දී දැනගත්තු දෙයක් තමයි මේ කැපකරු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේ පරිසරය සහ දරුවා ඇත්තටම එකට එකතු වෙලා වැඩ කරන එක ඇත්තටම දරුවන්ට හොඳ දෙයක්. මේ විශේෂයෙන්ම මේ ප්‍රාථමික පාසලක පුංචි අයගේ හිත්වලට මේ වැඩසටහන් පිළිබඳවත් අපි දැනුවත් කරමු. මේ පාසල ආරම්භ කරනකොට තිබුණේ කටු කැලයක්. හොඳ හේවණක් තිබුණා. නමුත් අපිට වාසය කරන්න සුදුසු තැනක් නෙමෙයි විශේෂයෙන් පුංචි අයට. ඒ නිසා මට මේ පාසල බාර දුන්න දවස් ඉඳලා මම කල්පනා කරේ මේ කටු කැලය අයින් කරලා කොහොමද මෙතන මල්ලු වෙනක් වගේ මේ ළමයින්ට ගැළපෙන විදිහට සකස් කරන්නේ කියලා. ඒකට විශේෂයෙන්ම අපේ ගුරු මණ්ඩලය මට විශාල සහයෝගයක් වුණා සහ දෙමව්පියන්. මේ දරුවන්ගේ දෙමව්පියන් විශාල සහයෝගයක් මට ලබා දෙනවා. ඒ වගේම දරුවන්. විශේෂයෙන්ම මේ දරුවන් තමයි මේ පැල රැක බලා ගන්න. එතකොට අපි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක් ඉන්නවා. එයාත් සම්බන්ධ කරගෙන මම කල්පනා කරා මේ පාසලේ තියෙන පැල ටික කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඒ නිසා මේ හැම පැලයක්ම බාර දුන්නා. එක පැලයක් එක ළමයෙකුට බාර දීලා. ඒකට අපේ මේ වෙනකොට සිසු දරුදැරියන් 124 දෙනෙක් ඉගෙනුම ලබනවා. ඉතින් මේ පාසල් වත්තේ තියෙන පැල සියලුම පැල වලට බාරකරු ඉන්නවා. ඒ පැල නඩත්තු කිරීම සඳහා මේ දරුවන් නියම් කාලවලට වැස්ස වැටෙන්නේ නැති කාලවලට උදේ පාන්දර ඇවිල්ලා මේවට වතුර දාලා මේ පැල නඩත්තු කරනවා රැක බලා ගන්නවා. මේ වෙනකොට නම් වැස්ස වැටෙන නිසා වතුර දමන්න අවශ්‍ය නැහැ. නමුත් පායන කාලවලට වතුර දාලා මේ ළමයි උදේ පාන්දර ඇවිල්ලා ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙන්නේ උදෑසන. ඒ වගේම පොලිතින් වලින් තොර පරිසරයක් නිර්මාණය කරන්න ඔබතුමා විශේෂ කාර්යයක් සිදු කරමින් ඉන්නවා. පොලිතීන් කියන්නේ පරිසරයට හානියක්, අපිටත් හානියක්, සතුන්ට හානියක්. ඊළඟට පරිසරය දකිනකොට මේ පරිසරයේ තියෙන සුන්දරත්වයට ඒක මේ අහිත කරයි. ඒ නිසා පොලිතීන් ඉවත් කිරීම නැත්නම් පොලිතීන් කෑල්ලක් පාසලේ තිබුණොත් ඒක ඉවත් කිරීමේ කටයුතු වලටත් දෙන්නෙක් මම යොදවලා දෙනවා. ඒකත් දරුවෝ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දෙන්නෙක් ඉන්නවා මේ පොලිතීන් ඉවත් කිරීමේ කාර්යය සිදු කරන්න. ඒක ඒගොල්ලන්ගේ රාජකාරිය හැටියට හැමදාම උදේ පාන්දර ඇවිල්ලා ඒ කටයුතු හොයා බලනවා. කල්පනා කරා මේ මුළු ගමම පිරිසිදු වුණා නම් හොඳයි කියලා. ඒ නිසා මුලින්ම අපේ ගුරු මණ්ඩලයට මගේ අදහස් කිව්වා. විශේෂයෙන්ම අපේ ප්‍රධාන කඩවීදිය දෙපස
බස් නැවතුම්පොළ අසල බොහොම සුන්දර පරිසරයක් තියෙන තැනක්. ඉතින් මේ තැන් පොලිතීන් ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරොත් මම හිතන්නේ අපිට මේ පාර එනකොටත් මේ සතුට විඳ විඳ එන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. මේක අපිට විතරක් තනියම කරන්න බෑ. මට විතරක් හෝ මගේ ගුරු මණ්ඩලයට දරුවන්ට තනියම කරන්න බැරි නිසා මම ප්‍රදේශයේ බොහෝ ආයතන සමග සාකච්ඡා කරා. විශේෂයෙන්ම පොලිස් ස්ථානය ඊළඟට නාවික හමුදා කඳවුර ඒ වගේම වනජීවි ආයතනය ඒකම ලාහුගල ප්‍රාදේශ සෞඛ්‍ය වෛද්‍ය සෞඛ්‍ය අංශ ඊළඟට PHI මහත්මයා මේ ආදී බොහෝ දෙනෙකුට අපි සාකච්ඡා කරලා මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල දායකත්වයක් මම ඉල්ලා සිටියා. ඒකම ප්‍රාදේශ සභාව විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මේ වගේ ආයතනත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩසටහන මුළු ගම පුරාම තියෙන පොලිතීන්, ප්ලාස්ටික්, බෝතල් වගේ දේවල් ඉවත් කිරීම සහ පාර දෙපස කාණු පද්ධතිය පිරිසිදු කිරීම, ඒ වගේම විශේෂයෙන්ම පානම නගරයේ කඩවි දෙපස සහ කැරකොප්පු එහෙම නැත්නම් මේ මුහුදු වෙරළ යන තුරු ඒ පාර දෙපස පිරිසිදු කිරීමත් මගේ අරමුණක් බවට පත් වුණා. මට විශාල පිරිසක් සහයෝගය මේ කාර්ය සඳහා දැක්වුවා. අපේ ගුරු මණ්ඩලය, ඒ වගේම අපේ පුංචි දරුවෝ ඇවිල්ලා විශාල පිරිසක් මේ කාර්යයට උර දුන්නා. අද වෙනකොට මේ ප්‍රදේශයේ බොහොම සුන්දර පරිසරයක් අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපේ මේ ශ්‍රමදාන කටයුත්තත් හේතු වුණා කියලා මම කල්පනා කරනවා. මේ කටයුත්තට සහයෝග දුන්න සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුති ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහට තමයි ප්‍රාථමික පාසලක් වෙලත් ඔබට මේ කතා බහ අතරතුර ඒ රූපරාමු දැක ගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් මම දැනගන්න කැමතියි මේ පාසල මේ විදිහට ඉදිරියට අරගෙන යන්න විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් සහ සුබපතන්නන්ගෙන් විශේෂ සහයෝගයක් ලැබෙනවා. අපි ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විදුහල්පතිතුමාගෙනුත් අපි ඒ අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ කියලා අහන්න කැමතියි. අපේ පාසල නිර්මාණය කරන දවසේ ඉඳලා එහෙම නැත්නම් ආරම්භ කරන මේ වැඩ කටයුතු ආරම්භ කරන දවසේ ඉඳලා මේ අවට පිරිස් ගම්වාසීන් තමන්ගේ දරුවා මේ පාසලේ නැතත් මේ අවට ගම්වාසීන් ඇවිල්ලා මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කරන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේ මේ පාසලට දරුවන් එවන ඒ ආදරණීය දෙමව්පියන් විශාල කැපවීමක් මේ පාසල වෙනුවෙන් කරනවා. මොකද මේ පාසලේ අපි දැනට භාවිත කරන බොහෝ දේවල් මේ දෙමව්පියන් සහ සුපතන්නන් තමයි අපට ලබා දීලා තියෙන්නේ. අද වෙනතුරු මේ පාසලේ උන්නතිය වෙනුවෙන් මේ දෙමව්පියන් සහ සුපතන්නන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒ සියලුම දෙනාට මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තවත් කැප වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඔබ කළ කැපකිරීම වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න කැමතියි. ඉතින් මම අවසාන වශයෙන් අහන්න කැමතියි මොනවද තියෙන බලාපොරොත්තු මේ පාසල ගැන? ඇත්තටම මේ තමයි මේ පාසලේ පළමු විදුහල්පතිතුමා. ඉතින් පළමු විදුහල්පතිතුමා විදිහට ඉදිරියට එන විදුහල්පතිවරුන්ට, ඉදිරියට එන ගුරු භවතුන්ට ඔබේ බලාපොරොත්තුව, ඔබේ අරමුණ මොකක්ද කියලා සඳහන් කරන එක වටිනවා. මේ වීඩියෝව නරඹන ඉදිරි අනාගතයේ මේ පාසල ගැන හොයන අයට මේ පාසලේ ආරම්භක විදුහල්පතිතුමාගේ දැක්ම ඉතාමත් වටින කාරණයක් බවට පත්වේවි. ඒ වගේම මම ඒ ප්‍රශ්නෙත් එක්කම ඔබතුමාගෙන් අහන්න කැමතියි මෙවන් පාසලක ප්‍රථම විදුහල්පතිවරයා වීම සම්බන්ධව සතුටත් අපි සඳහන් කරමු.